ආයුබෝවන් අව UK ස්ටෝරි YouTube channel එකට හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද ස්ප්‍රින්ග් එකේ තවත් ලස්සන දවසක්. සෞම්‍යගේ බර්ත්ඩේ මේ මාසේ. ඉතින් මම ආවා සෞම්‍යට බර්ත්ඩේ කාඩ් එකක් ගන්න. සාමාන්‍යයෙන් මෙතන ලස්සන කාඩ්ස් තියෙනවා. හැබැයි අද නම් ටිකක් අඩුයි. එතනින් මගේ හිතට වැඩිපුරම හරි ගිය කාඩ් එක මම තෝරගත්තා. ඊට පස්සේ අපි ඒෂියන් ස්ටෝ එකකට ගියා. මොකද මට හකුරු ඕන කරලා තිබුණා. ශ්‍රී ලංකන් ප්‍රඩක්ට්ස් දැක්කම හරිම සතුටුයි. ඉතින් අපි ගත්තා ඒ දැකපු පොල් සම්බෝල එක. ඒ වගේම ලෙමන් පෆ් තිබුණා. හරිම ආසාවෙන් ගත්තා ඔය දෙක. ගෙදර ඇවිත් සෞම්‍යාස ඩෙසර්ට් ජාති දෙකක් හැදුවා. චොක්ලට් බිස්කට් පුඩින් උයි වටලප්පන් උයි. ඒෂියන් ස්ටෝ එකකින් සීනි හකුරු තමයි හම්බ වුණේ. අපිට ඉතින් කිතුළු හකුරු හොයාගන්න විදිහක් නෑනේ. වටලප්පන් එකේ පාට අඩු වුණාට රසය නම් අඩුවක් තිබුණේ නැහැ. එදා ගෙදර එනකොට සෞම්‍යයට ඕඩර් කරපු බර්ත්ඩේ ගිෆ්ට් එකක් ඇවිල්ලා තිබුණා. මේ අවුරුද්දේ බර්ත්ඩේ එකට සෞම්‍ය මගෙන් ඉල්ලුවේ ඉලෙක්ට්‍රික් ස්ටෑන්ඩින් ඩෙස්ක් එකක්. මේකේ හයිට් එක ඇඩ්ජස්ටබල්. ගිෆ්ට් එක අන්බොක්ස් කරන්න කලින් මම බර්ත්ඩේ කාඩ් එකත් ඒකෙම ඇලෙව්වා. සෞම්‍ය සතියේ දවස් 4ක්ම work from home. එක දවසක් විතරයි ඔෆිස් එකට යන්නේ. හැමදාම උදේට ජිම් ගියාට දවස තිස්සෙම වාඩි වෙලාමනේ ඉන්නේ. ඒක නිසා තමයි වැලන්ටයින්ස් ගිෆ්ට් එක විදිහට මගෙන් වෝකින් පෑඩ් එකක් ඉල්ලුවේ. වැලන්ටයින්ස් ගිෆ්ට් එකයි බර්ත්ඩේ ගිෆ්ට් එකයි කොහොමද කනෙක්ට් වෙන්නේ කියලා තව චුට්ටකින් කියන්නම්. මේ විදිහට හරිම සිම්පල් බර්ත්ඩේ කේක් එකකුත් හදාගත්තා. චොක්ලට් බිස්කට් පුඩින් එකකුත් හදපු නිසා කේක් එක අයිසිං කළේ නැහැ. කේක් එක මැදට නටෙලා ලේයර් එකක් දැම්මා. ඊට පස්සේ කුකින් චොක්ලට් ඩබල් බොයිල් කරලා කේක් එක කවර් කරගත්තා. Happy birthday to you. Happy birthday to you. Happy birthday, dear Tati. Happy birthday to you. Yay! 21 claps please, 21 claps. 21. 21. කාටද 21? මට. දෙන්නත් එක්ක එකතු වෙලා ඉලෙක්ට්‍රික් ඔෆිස් ඩෙස්ක් එක ඇසෙම්බල් කරා. මම කිව්වේ මේකේ හයිට් එක ඇඩ්ජස්ටබල් කියලා. ක්ලියර්ලි පේනවද දන්නේ නැහැ. මුළු සෙටප් එකම මේ වෙලාවේ පල්ලෙහාට එනවා. මේක සාමාන්‍යයෙන් work from home අය කරන දෙයක්. මීටින්ග්ස් වල ඉන්න ගමන් ඩෙස්ක් එකේ හයිට් එක ඇඩ්ජස්ට් කරලා වෝකින් පෑඩ් එකේ ඇවිදිනවා. සෞම්‍ය කියන විදිහට මේක හරිම ප්‍රොඩක්ටිව්. මොකද වැඩ දෙකක්ම එකපාර වෙනවනේ. කොහොම හරි ඉතින් මම දීපු බර්ත්ඩේ ගිෆ්ට් එකයි වැලන්ටයින්ස් ගිෆ්ට් එකයි දෙකම ප්‍රොඩක්ටිව් විදිහට පාවිච්චි වෙන එක ගැන සතුටුයි. මේ තියෙන්නේ අක්කි බබයි නංග බබයි සෞම්‍යයට හදපු බර්ත්ඩේ කාඩ්ස්. Nanga Baba, what is it? I got a new scooter Why? because my old one broke. Can we see your new scooter? Yeah. අලුත් ස්කූටර් එකක් ගන්න වුණා. මොකද එයා ඉස්කෝලේ යන්නේ ස්කූටර් එකේ. පරණ එක හදනවට වඩා ලාභයි අලුතින් එකක් ගන්න එක. හරිම ආඩම්බරෙන් දැන් එයාගේ අලුත් වාහනය තමයි ඉස්කෝලේ යන්නේ. එදා හවස අපි ගියා පැල විකුණන තැනට. මීට කලිනුත් මම ඕගලන්ව මේ තැනට එක්කන් ඇවිල්ලා තියෙනවා. මෙතන නම B&Q. මුලින්ම තිබුණේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස්. දැන් ඔන්න අපි ආවා අවුට්ඩෝර් ප්ලාන්ට්ස් තියෙන ඒරියා එකට. මේ තියෙන්නේ ටියුලිප්ස්. ගිය අවුරුද්දේ ස්ප්‍රින්ග් එකේ කහපාට පොඩි මලක් පිපෙන හැගින් පොට්ස් දෙකක් අපි මෙතනින් අරගෙන ගියා. සීතල කාලෙනවත් එක්කම ඒ පැල දෙකේම කොළ හැලිලා ගියා. කොහොම හරි එක පැලයක් මේ අවුරුද්දේ ස්ප්‍රින්ග් එකේ කොළ දාලා ඔන්න ආයි මල් පිපිලා. අනිත් හැගින් පොට් එකට දාන්න මට ඒ ජාතියෙම තව පැලයක් ඕනේ වුණා. මේ තියෙන්නේ ඒක. මේක ගන්න තමයි අපි අද B&Q එකට ආවේ. ගෙදර ගිහිල්ලා අපි මේක හිටවමුකෝ. ඔය ඔයගොල්ලෝ දකින්නේ සර්වයිව් වෙච්ච මල් පැලේ. මල් පැල හිටවන්න මම හරිම ආසයි. ලස්සන මල් පැල දැක්කම ඔක්කොම ගෙදර අරන් එන්න හිතෙනවා. ඒ වුණාට සීසන් එක මාරු වෙනවත් එක්කම ඒ මල් පැල මැරෙනවා දකින්න එක දුකක්. ඉතින් මම තවම අත්හදා බැලීම් කරන ස්ටේජ් එකේ ඉන්නේ. දැන් මේවා අවුට්ඩෝර් ප්ලාන්ට්ස්නේ. ඒවට සීසනල් ප්ලාන්ට්ස් කියලා තමයි කියන්නේ. ඒකට හේතුව තමයි මේ පැල
ඔටම් ඇන් වින්ටර්වල සවයි වෙන්නේ නැහැ. එතකොට අපි හරි විදිහට පැලේ බලාගත්තොත් සීත කාලෙදි පැලේ උඩ කොටස වේලිලා ගියාට පැලේ මුල් ටික පරිස්සමට තියෙනවා. ඒ මුල් වලින් ආයි ස්ප්‍රින්ග් එක ආවම පැලේ කොළ දාලා මල්ලෙන්න පටන් ගන්නවා. ඔය විදිහට ගිය අවුරුද්දේ ගත්ත කහපාට මල් පැල දෙකෙන් එක පැලයක් මම පරිස්සම් කරගෙන තියෙනවා. මේ පැලේට අමතරව තව රෝස පැලයකුත් මම පරිස්සම් කරගත්තා. ඒකේ තාම මල් නම් ඇවිල්ලා නැහැ. බලමුකෝ ඉස්සරහා vlogs වලදී පුළුවන් වුණොත් පෙන්නන්නම්. මම outdoor plants ගන්නකොට ගිය අවුරුද්දේ අපේ සෞම්‍ය indoor plants ගත්තා. එයා ඒවා කොච්චර හොඳට බලාගත්තද කියනවා නම් ඒ ඔක්කොම ජීවිතක්ෂයට පත් වුණා. හරි, එහෙනම් අද vlog එකකින් මෙච්චරයි. ආයි අලුත් vlog එකක් අරගෙන එන්නම් ඉක්මනට. ආදරෙන් මතක් කරනවා අපිව subscribe කරන්න කියලා. ආයි හම්බ වෙනකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. ගිහින් එන්නම්.